ලංකාවේ ගොඩාක් දෙනෙට මේ දවස් අමාරු කාලයක්. මොකද ලොකු ව්‍යසනයක් වුණා පසුගිය කාලෙවල. ඉතින් තාමත් ඒක ඉවර නැහැ. තාමත් වහිනවා. ණය යනවා. ඉතින් නිවුස් වලත් කියනවා ට්‍රිප් යන්න එපා. ඉතින් හැමෝම පරිස්සම් වෙන්න. ඉතින් තාමත් අවදානම් මේ කාලයක් තියෙන්නේ. ඉතින් අපිටත් ගම් වතුර දැම්මා. අපිත් ගොඩාක් අසරණ වෙලා හිටියේ. මොකද පුංචි බබෙක් එක්ක ඒ වගේ තත්යකට මුහුණ දුණු පළවෙනි වතාව මම. ඉතින් හරිම දුකයි. ඉතින් අපේ පුංචි බබා ඒ වගේ දුක් විඳිනවා දැක්කම ඉතින් හැම දෙයකටම මුහුත් කරන්න ඕනේ. ඒත් ඒක දරා ගන්න බැරි අත්දැකීමක්. ඉතින් පිටිපස්සෙන් පේනවා ඇති අපිටත් කොච්චර ප්‍රමාණික වතුර ප්‍රමාණයක් දාලා තියෙනවද කියලා. ওই ෆ්‍රිජ් එක උඩින් මාක් එකක් තියෙන්නේ ඉරක් වගේ තියෙන්නේ. අන්න එතනට වෙනකන් අපිට වතුර දාලා තියෙනවා. ඉතින් තාමත් බිත්ති වේලිලා නැහැ. බිත්තිත් තෙතයි. ඉතින් තාමත් ගෙවල් රැස් කරලා ඉවර නැහැ. දවස් 15ක් විතර ගෙදරට එන්න බැරුව හිටියා. මොකද හොඳටම වතුර බහිනකන් හිටියා. බබත් එක කොහොමත් එන්න බෑ. ගෙදරට එනකොට දනිස් හරියට විතර මඩ මම දන්නේ කොච්චර මඩ ප්‍රමාණයක් කොහෙන් ඇවිල්ලාද කියලා. එක එක සත්තුත් ගහගෙන ඇවිල්ලා තිබ්බ කුකුල්ලු. එතකොට පරයි පව්. ඉතින් අහිංසක සත්තු. ඉතින් ඒ සත්තුන්වත් අරන් යන තිබ්බා. ඒගොල්ලොන්ගෙත් මොනවා ජීවිත. ඉතින් කවුරුත් හිතන්නේ නැතුව ඇති මෙච්චර වතුර ප්‍රමාණයක් එනවා කියලා. ඒ වුණත් ඉතින් ගොඩාක් දිනට ගොඩාක් දේවල් නැති වුණා. අපි ඇතුළත අපිත් ඇතුළු. මොකද මමත් ළඟදී තමයි ස්මෝල් බිස්නස් එකක් පටන් ගත්තේ. ඉතින් ඒකත් එහෙමම කඩා වැටුණා. ඉතින් තාමත් කොහෙන් ඉඳන් පටන් ගන්නද කියලා හිතාගන්න බැරුව මමත් ඉන්නේ. මොකද තාම හොළුව හදාගන්න හරි අමාරුයි බිස්නස් එකට යොදවන්න. ඉතින් මගේ මයින්ඩ් එක හදන්නේ මගේ අම්මා. මොකද මම ටක් ගාලා වැටෙන චරිතයක්. ටක් ගාලා දුක හිතෙන චරිතයක්. ඉතින් මම කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැරුව තමයි තාමත් ඉන්නේ. ඉතින් මේ දවස්වල අපේ බබාටත් හොඳටම සනීප නැහැ. හැම්පිරිස්සා බය වුණායි. ඉතින් පුංචි බබාලා ඉන්න අම්මලා පුංචි බබාලා පරිස්සම් කරගන්න මේ දවස්වල වෛරස් එකක් තියෙනවලු. ඉතින් බබා කන්නේ නැහැ. ඉතින් එයා ජූස් බොන්න නම් හරිම ආසයි. ඉතින් මේ මම ජූස් එකක් හදලා දුන්නා. පේනවනේ අපේ බබාගේ මූණේ තියෙන ලෙඩ පොට. ඉතින් මෙයා ජූස් වලට හරිම ආසයි. ඉතින් එහෙම තමයි මම මේ නාරං ජූස් එකක් කියලා හදලා දෙන්නේ. නිකන් වීඩියෝ එකක් කරන්න හිතුනේ. ඉතින් අපේ බබාගේ වැඩ දැක්කා. මට ඉතින් මේ වීඩියෝ එක දාන්න හිතුණා. ඉතින් අපේ බබා මම ලුණු බෝතලේ ඇරියොත් අපේ බබාට ලුණු ඕනේ. ලුණු කනවා. ඉතින් නිකන් හරි ලුණු පැකට් එක විතර ගත්තොත් එයා අරගෙන ලුණු ඇට ටික හරි අතට අරගෙන කනවා. මේ අනේක් මදන්නේ ලුණු නාරං ලෙලි එහෙම නැත්නම් එයා කනවා. ඉතින් මම ලුණු ටිකක් දෙනවා බලන්න ලුණු ටික කෑවා. ඊට පස්සේ මම ගම්මේස් කුළු ටිකකුත් දෙනවා බලන්න. ඊට පස්සේ අපේ බබා අනේ මන් දන්නේ බෙහෙත් බොන්න හරි ආසයි. බෙහෙත් ටික උනත් දීලා ඉන්න පස්සේ අම්ම ඉවරයි කියලා මේ තවත් ඉල්ලනවා. ඉතින් අනේ මන් දන්නේ මම නම් බෙහෙත් බොන්න හරිම අකමැති කෙනෙක්. එයාගේ අප්පච්චි නම් එහෙම වලක් නැහැ. බෙහෙත් බොනවා. අනේ මන් දන්නේ උනට මට වැඩිය මට හිතෙනවා මගේ දරුවා හරි ශක්තිමත් කියලා. මොකද මෙච්චර දේවල් වලත් එයා හරි ශක්තිමත්ව දරාගත්තා. මට වැඩිය ශක්තිමත්ව දරාගත්තා කියලා මට හිතෙනවා. ඉතින් අපි මේ අමාරු කාලේ කොහොම හරි ශක්තිමත්ව අල්ලගෙන යමු. ඉතින් මාත් මගේ නවත්තපු ස්මෝල් බිස්නස් එක ආයෙමත් ස්ටාර්ට් කරනවා. ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. පොඩි බබාලා පරිස්සම් කරගන්න. අපිට නැති වුණේ පුංචි දෙයයි. ඊට වඩා දේවල් ගොඩක් කට්ටියට නැති වෙලා තියෙනවා. ඉතින් හැමෝම පරිස්සම්. ඉතින් මට හිතුණා මේ වීඩියෝ එකටම ගම් වතුර දාපු වීඩියෝස් ටිකත් ඇඩ් කරන්න. මේ ඉතින් ගම් වතුර දාන්න දවසේ ඉතින් අපි දන්නේ නැහැ අපි රෑනේ දීගෙන ඉතින් නැගිටිනකොට හස්බන්ඩ් කෝගේ ළඟටම වතුර දාලා එහෙම කියලා බලද්දි මම ඒක විශ්වාස කරේ නැහැ මෙච්චර වතුර ප්‍රමාණයක් දායි කියලා. ඔය පිටිපස්සම තනිකර ගඟක් වගේ. ඉතින් ගේ ළඟටම වතුර දාලා ඔය එතනින් පිටිපස්සෙන් ඊර දැස්සනම් එන ගාටම මත් තියෙනවා. මොකද ඒ ටික පහතයි ගේ ඉස්සර හදලා තියෙන නිසා. ඉස්සරහ පැත්තේ දැනෙන්න වෙනවා වතුර තියෙනවා. ඉතින් ඊට පහුවෙන්දී ප්‍රධාන පාරට වෙනකම් වතුර දාලා ඉතින් අපේ ගෙවල් වලට යන්න කියලා හිතනවා. මේ යනයි අපේ ඔළුවට පුඩින් එතකොටත් වතුර. ඉතින් මේ කියන්නේ අපි වතුර බහලා ගෙදරට යන දවසේ
ඉතින් මේවා කොහොම අස් කරන්නද කියලා නම් හිතා ගන්නත් බැහැ. ඉතින් මඩ සෑහෙන්න මඩ ප්‍රමාණයක් ඇවිල්ලා තිබ්බා. පිටිපස්සට යන සෑහෙන්න මඩ ප්‍රමාණයක්. ඉස්සරහට ටික නම් අඩුයි. පිටිපස්සට යන සෑහෙන්න මඩ ප්‍රමාණයක් වුණු ඒ වගේම කුණු සත්තු අනේ මන් දන්නේ ගහගෙන ඇවිල්ලා තිබ්බා. මම හරිය බයෙන් ගියේ. ඉතින් පේනව නේද ඉතින් මේ දේවල් කොහොම හස් කරගන්නද කියලා. ඉතින් තාමත් ටික හස් කරන මේ මඩ ප්‍රමාණය පිටිපස්ස තාම ටිකක් තියෙනවා. ඉතින් ඒව ඇද ගන්න ඕනේ. ඉතින් පේනව නේද කේවල් නම් ගන්නම දෙයක් නෑ. හොඳටම විනාශ වෙලා තියෙන්නේ. බඩු බඩු සෙල්ලම් බඩු කබඩ් ඔක්කොම අහු වුණා. කැබිනට් ඔක්කොම අහු වුණා. ඒවල තිබ්බ බඩු. ඉතින් අපි හිතුවේ නෑ මෙච්චර වතුර ප්‍රමාණයක් එයි කියලා. ඉතින් අපි නැත්තම් මේවා අයින් කරගන්නවා. ඉතින් බබා ගැඳුම් භාගයක් අහු වුණා. ඉතින් සමහරක් ගැඳුම් අපි අයින් කරගත්තා. ඉතින් පේනවනේ බබාගේ චුටි කාලේ බබාගේ කොට් එක ඒවා අහු වෙලා. ඉතින් ඒව තිබ්බ තැන් වල නෙමෙයි තියෙන්නේ. ඉතින් එක අල්මාරියක් ඔය බැම්ම උඩ තියලා ගියා. ඉතින් ඒ වුණත් ඒකත් අහු වෙලා තිබ්බ. ඔය බැම්ම උඩ තියලා තිබ්බ බඩු ඔක්කොම බිමට වැටිලා. ඔය තියෙන අපේ ගේ පිටිපස්ස නම් ගන්නම දෙයක් නෑ. බැරල් දොරවල් එක දේවල් ගහගෙන ඇවිල්ලා තිබ්බා. එපා වුණා. ඉතින් මේ දේවල් අස් කරගන්න. ඉතින් අපිට මේ වෙලා තියෙන්නේ පොඩි දෙයක් විතරයි. මීට වඩා දේවල් ගොඩාක් දෙනෙක්ට වෙලා තියෙනවා. ගෙවල් ඉඳන් අහිමි වෙලා තියෙනවා. ගොඩාක් දෙනෙක්ට තමන්ගේ ආදරණීය පිරිස නැති වෙලා තියෙනවා. ඉතින් අපි ටික ඉතින් කොහොම හරි ආයමත් නැගිටිමු. අපි ශක්තිමත් වෙමු. ඉතින් මෙකුවට මමත් තාම ශක්තිමත් නැහැ. ඉතින් අපිට පුළුවන් අපි කොහොම හරි අපේ හිත හදාගෙන අපේ දේවල් අපි කරගමු. මොකද ඉදිරි කාලෙදි හරි අමාරුයි. පේනව නේද කබඩ් එකේ තිබ්බ ඔක්කොම බඩු පැකින් පිට තිබ්බේ ඔක්කොම අහු වෙලා තියෙන්නේ. ඉතින්